මම මගේ YouTube channel එකේ අලුතෙන් ආවේ. මම ඔයාලට ඒක නිසා අද කියලා දෙන්න යන්නේ විශේෂ දෙයක්. ඒ Free Fire ගැන. Free Fire මේ දවස්වල බෑන් වෙන කතාවක් යනවා. මේ account බෑන් වෙන scene එකක් තමයි. මගේ account එකකුත් බෑන් වුණාද. ඒක ඇයි බෑන් කරන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. මේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න මම ඇයි රැඳිලා ඉන්න කියන්නේ මේ වීක්ලියක් නොමිලේ දෙන එකක් තියෙනවා. ඒක කොයි වෙලාවෙ වීඩියෝ එක කොතනින් තියයිද දන්නේ නැහැ. ඒ නිසා ඔයාලා ඉවරනකම් රැඳිලා ඉන්න වීඩියෝ එකේ. හරි යාළුවනේ. දැන් අපි ඕපන් කරගන්න ඕනේ Google එක. Google එක ඕපන් කරගෙන Free Fire customer service කියලා ගහන්න ඕනේ. account එක අයින් කළා නම් මේක recovery email ඒ කියන්නේ කලින් අර email එකක් තිබ්බ එක බෑන් වුණා නම් ඒක කරන් තියෙන්නේ ඊට පස්සේ account ready ඒ කියන්නේ මොකක් හරි තද මොකක් හරි එකක් වැදුනම report එකක් වගේ එකක් වැදුනම හරි දැන් අපි ඊට පස්සේ account ban කිනේ ගියා ඊට පස්සේ ගිහිල්ලා මේ හතක් තියෙනවා ඒ හත බලමු මේ හත හේතුවෙන් තමයි මේක ban වෙන්න හේතුව තියෙන්නේ කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ මේකේ. එහෙනම් බලමු. using notification. game එකට අදාළ නොවන ෆයිල් එකක් දාලා මොකක් හරි ඒ කියන්නේ app එකක් දාලා මොකක් හරි එකක් කරපුවාම ban වෙන්න හේතුවක් තියෙනවා. ඒ පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක කියන්නේ Free Fire එකේ අර තියෙන skin tool වගේ උදාහරණයක් ලෙස මම එකක් ගත්තා. skin tool වගේ ඒවා භාවිත කරපුවාම account එක ban වෙන්න හේතුවක් වෙනවා. ඊළඟ එක evidence and gameplay. ඒ කියන්නේ මේ අපි ගේම් ගහනකොට මේ සමහර ඒවා ෆයිල් අනම්මනම් දාගෙන ගහපුවාම වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක බලමු. ඊළඟ එකේ තියෙන්නේ bug to exporting games experience. ඒ කියන්නේ මොකක් හරි බග් එකක් කියන එක දන්නවද ඔයාලා? ඒ බග් එකක් කරපුවාම account එක ban වෙන්න හේතුවක් වෙනවා. ඊට පස්සේ multiple play ඊට පස්සේ මේක තමයි ප්‍රධාන කරුණ. අපිට ගොඩ කටිනකට මේ ගොඩ ban වෙන්න නිකන් හේතුවක් වෙන්නේ ban වෙන්න හේතුවක් වෙන්නේ මෙන්න මේ විදිහට මේ කියන්නේ දැන් BR එකට හරි CS එකට හරි ගිහිල්ලා අපි දැන් සුපිරියට හෙඩ් ගහනවා. මොකක් හරි දාලවත් නැතුව පැනල් එකක්වත් දාලා නැත්නම් තමන්ගේ හැකියාවෙන් ගහනවා කියලා හිතමු. එහෙම ගහද්දි මේ සමහර ප්ලේයර්ස්ලා එහා පැත්තේ ප්ලේයර්ස් වල ඉසියා කට්ටිය මේ ඔක්කොම එකට රිපෝට් 4ක් වදුනොත් ඇති කෙලින්ම බෑන් වෙනවා ඊළඟ දවසේ. මට එහෙම තමයි වුනේ. ඔයාලගේ සමහරවිට මේ දන්නේ නැහැ කියලා බෑන් වෙන හේතුවක්වත් දන්නේ නැති කට්ටිය මේක තමයි හේතුව වෙන්නේ. ඒක තමයි වෙන්න පුළුවන් හේතුවක් වෙන්නේ. අනිත් ඒවා නම් එහෙම නැහැ. එහෙනම් අන්තිම එක තමයි අර ඔයාලා දන්නවනේ ඉතින් අර හැක් එහෙම දාපුවම බෑන් වෙනවා. ඒක තමයි අත්වෙන එක කියලා දෙන්නේ. හරි. එහෙනම් අපි අපේ account එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට අපිට යන්න ඕනේ FFID check කියන එක ගවන්න. හරි. එතකොට වෙන්න මේ උඩින් මෙන එක ක්ලික් කරන්න. හරි. එතකොට මෙතන මගේ ID එක ගහගන්නවා.
ඔයාගේ බෑන්ඩ් වෙච්ච account එකේ ID එක ගන්න. හරි මම මෙහෙම ඉවුවට පස්සේ මෙතනින් පල්ලෙන් එකක් වෙන්නවා. මගේ account එක සාක්ෂි හොයාගෙන ඇල්ලු මේ මොකද්ද හැක් එකක් යූස් කරලා කියලා පෙන්නන්න කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේක මේ පර්මනන්ට්ලි නෙවෙයි බෑන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දවස් 6කට වගේ තමයි බෑන් කරලා තියෙන්නේ. මෙතනින් ඒක තමයි කියවෙන්නේ. ඒතර ඔයාලගේ account එක මෙතනින් බලා ගන්න පුළුවන් එහෙමද වෙන්නේ කියලා. මොකක් හරි හැක් එකක් යූස් කරලා තිබුණොත් මෙතන වැටෙනවා. evidence is completely to prove that කියලා පෙන්නනවා. හරිද? එතකොට ඔයාට account එක permanently banned වෙනවා. එහෙනම් මම වීඩියෝ එක යනවා. අද වීඩියෝ එකේ මම මේක කියලා දුන්නේ. ඊළඟ වීඩියෝ එකක් දානවා. මේ ක්‍රිමිනල් ලා එනවා කියලා කිව්වා. ඒ ක්‍රිමිනල් ලා ගන්න වීඩියෝ එකක් දානවා. මගේ account එක දැන් දවස් 6 කියනවනේ. ඊට පස්සේ දානවා. එතකොට මගේ මේ වීඩියෝ එක බලලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ්ස් බටන් එක ඔන් කරලා ඊට පස්සේ කමෙන්ට් එකකුත් දාන්න. හරිද? ඊළඟට ගේම් එකේ මම කියනවා මේ මම ක්‍රිමිනල් ගන්න වීඩියෝ එක එවනවා. ඒ වීඩියෝ එකේ හරියටම යන ජෙම් ගාන ඔයාලා කමෙන්ට් එකක් දාලා මේ ඔයා කමෙන්ට් එකට ලයික් 100ක් ගත්ත එක්කනට මම වීක්ලි එකක් දාලා දෙනවා නොමිලේම. එහෙනම් ඒ වීඩියෝ එක මම අප්ලෝඩ් කරනවා මම හිතන්නේ ජන 4යි ජූලි 4 3-4 වගේ දවස්වල තමයි මම අප්ලෝඩ් කරන්න බලන් ඉන්නේ. ඊට කලිමුත් වෙන්න පුළුවන්. එහෙනම් මම වීඩියෝ එක යනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ